Hello guys, good morning කියලා පිළිගන්නව හැමෝම. ඉතින් ඔන්න අදත් BTC අප්ඩේට් එකක් තමයි අරන් ආවේ. අපි බලමු අද BTC එකේ තත්ත්වය කොහොමද කියලා. මම කියවනේ BTC එක උඩට යනවායි කියලා. ඉතින් මම හිතනවා ඔයාලා හොඳ එන්ට්‍රි අරගෙන හොඳ ප්‍රොෆිට් අරගන්න ඇති කියලා. හරිද? හරි. ඕකේ අපි බලමු අද BTC එකේ තත්ත්වය කොහොමද කියලා වන්නාව ගත්තොත් එහෙම තමයි තියෙන්නේ. මෙතන හරි කියවගේ ලෝ එකක් අරගෙන මාකට් එක පහළට ඇවිල්ලා තියෙදි ලෝ එකක් අරගෙන ඊට පස්සේ මෙතන ඩයිවර්ජන්ස් එකක් හදලා නැවතත් මාකට් එක හය ලෝ එකක් හදලා උඩට ගියා. මෙතන චොච් එක අරගෙන තියෙන මෙතන තමයි අපේ ටාගට් එකක් පෙන්නන්නේ. ඔයාලට පේනවද මෙතන පොඩි channel එකක් වගේ තියෙනවා. මෙහෙම ඇඳොත් එහෙම හරිද? මෙන්න මේ විදිහට ඇඳොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් channel එක. එතකොට හිතන්න මේ channel එක කොයි වගේ තැනට එයිද කියලා. හරිද? මේක ගොඩක් දුරට 67 සීමාවට වගේ එන්න ගොඩක් ඉඩ තියෙනවා. අපි බලමු 4 hour ගත්තොත් එහෙම කොහොමද කියලා පෙන්නන්නේ. මෙතන මේ 4 hour පේනවනේ. අපි මෙතන channel එක අයින් කරමු. channel එක ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න. මෙතන 4 hour පේනවනේ. අපිට බොස් එකකුත් තියෙනවා. එතකොට 65. හරිද? අන්න ඒ නිසා දැන් මෙතන POC line එක cross කරලා උඩට ගිහිල්ලා තියෙනවා. POC line එක cross කරලා උඩට ගිහිල්ලා තියෙන. ඉතින් golden line එකත් පහු කරලා ඒ නිසා මාකට් එක උඩට යන්න තියෙන chance එක වැඩි. මාකට් එක ගොඩක් උඩට යන්න තියෙනවා. නමුත් ඔයගොල්ලෝ දන්නවනේ මාකට් එක යන්නේ zigzag ක්‍රමයට. එතකොට නැවතත් පහළට ඇවිල්ලා උඩට යන්න chance එක තියෙනවා. ඔයගොල්ලෝ long term BTC buy කරන්න හිතාගෙන ඉන්නවනම් මෙන්න මේ price range එකට 73 74 කියන price range එකට BTC යන්න ගොඩක් ඉඩ තියෙනවා. හරිද? දැන් බලන්නකෝ one day ගත්තොත් එහෙම POC line එක අපිට පෙන්නන්නේ 67යි 170ට. හරි. මේ price range එකට කොහොමත් එනවා. දැන් අපි මම ඔයගොල්ලන්ට ඇඳලා පෙන්නුවානේ one hour වල අර channel එක ඒ channel එකේ හැටියට ගත්තොත් එහෙම ඒ one day වල තියෙන price range එකට කොහොමත් එන්න ඉඩ තියෙනවා. අන්න නිසා ඔයාලා entry එක ගනිද්දි හොඳ කල්පනාකාරීව entry එක ගන්න සහ ඔයගොල්ලෝ කැමති නම් එහෙම entry අරගෙන තියනවා ඔයගොල්ලෝගේ profit card එක share කරන්න TikTok එකට දාන්න නැත්නම් මාව tag කරලා දාන්න නැත්නම් comment එකකට ඔයගොල්ලෝගේ photo එක දාන්න image එක download කරලා දාන්න. එතකොට මටත් බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ කොහොම මගේ BTC අප්ඩේට් එක දැකලා කොහොම ප්‍රොෆිට් එකක් අරගෙනද කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක්.